ආන්ටි අම්මන්ට කියා දර කඩන්න. ආ බොන්නේ පාපච්චි. හරි බම්බුති මම ආයෙ බොන්නේ නෑ බත් අප්පච්චි රතින්න දාලා තියනවද? රටින්න පොට කියන්න දුවේ අප්පච්චි රකින්න බත්තු කරේ කටේ තියාගෙන කටේ තියාගෙන ඒක තමයි අප්පච්චිගේ කටේ දත් නැත්තේ. ඒකනේ බොට තේරුණා අප්පච්චි දන්නවද ඔලිද කෙලිය? ඈ ඔලින්ද කෙලිය මට අපේ අප්පොච්චනම් මට කෙලිය බූරු ගහලා ඒව නරක දේවල් නෑ අප්පච්චි. ඔලිද කෙලිය කියන්නේ අරුදු කීඩාවක්. ඔය ඇත්තද බං මගේ දුවේ අප්පච්චි කියනකො අප්පච්චි දන්න අරුදු කීඩා. මොකෝ බං මම නොදන්නේ කැට ගැරීම බූරුව ගැසීම මේ යෝ අප්පච්චි ඕ නරක දේවල් නේ. ඕව කරන්න හොඳ නෑ. අරුදු කීඩා කියන්නේ ඔලිද කෙලිය, පංච කෙලිය, පොරපොල් ගැසීම වගේ කීඩානේ අප්පච්චි. පොරපොල් කැඩීමක් ක්‍රීඩාවක්ද බං උඩෙන් කඩන්නවත් පොල් ගෙඩියක් නෑ බං ගල්ස්වල අයියෝ අප්පච්චි හොරපොල් නෙමෙයි පොරපොල් ගැසීම අප්පච්චි. ඒකත් එහෙමද නකෝ අප්පච්චි මාත් එක සෙල්ලම් කරන්න. අනේ මම දන්නේ නෑ බං සෙල්ලම් කරන්න මට ඕක තේරෙන්නේ නෑ බං මම තරහයි අප්පච්චිත් එක්ක. හරි උඹ තරහා වෙන්න එපා අපි දෙන්න නටමු ඔන්න සින්දුවක් දාලා ගනින් අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා. අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා. එළයේ මංගලයි අටපල්ලා සිරි සුබ නැකට බල අඩහල්ලා නටපල්ලා සිරි සුබ නැකට බල අඩහල්ලා. අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා. එළයේ මංගලයි අටපල්ලා සිරි සුබ නැකට බල අඩහල්ලා නටපල්ලා සිරි සුබ නැකට බල අඩහල්ලා. ලාමත ළඟ පොළොඳ ලියන් එළදිවේ හෝ ලාමත ළඟ. මේ අලුත් අවුරුද්දේ ඔබේ ආදරණීය එක සතුටින් ඉන්න අමතක කරන්න එපා. සුබ අලුත් අවුරුද්දක් වේවා.